ලස්සනයි. Good morning. Good morning guys. හරි. අපි දැන් ඉන්නේ කුරුණෑගල. අපි අද පස්වෙනි vlog එක පටන් ගන්නවා. අපි අද යනවා සෙම්බුවත්තේ. සෙම්බුවත්තට කුරුණෑගල ඉඳන් පාරවල් දෙක යන්න පුළුවන්. නුවරට ගිහිල්ලා යන්නත් පුළුවන්. නුවර කියන්නේ කඩුගස්තොටට ගිහිල්ලා යන්නත් පුළුවන්. මාතලේට ගිහිල්ලා යන්නත් පුළුවන්. අපි යන්නේ අද නුවර පාරේ. මොකද නුවර පාරේ වංගුත් අඩුයි සාමාන්‍ය යන්න ලේසි. මාතලේ පාරේ වංගු පොඩ්ඩක් වැඩි. හරි අපි ඉස්සරහට යන වීඩියෝ එකෙන් හම්බෙමු. guys, අපි දැන් තමයි කාලා ඉවරුනේ. දැන් වෙලාව 11:45යි. මන්ද නැවත්තේ මෙතන පොඩි view point එකක් තියෙනවා. මේ පාර අල්කඩුව වත්තේ ගම පාර තියෙනවා. තව සෙම්බුවත්තට කිලෝමීටර් 18ක් වගේ තියෙනවා. ඉස්සරහට ගිහිල්ලා බලමු. මෙයාත් ඉන්නවා කාලා ඉවරලා ඉඳගෙන. අයියන්. හරි. හරිය. Kalau rasanya jauh-jauh ya. ලස්සනයි. ඒක අර දෙන්න අනිත් පැත්තේ. ඒකට සෙම්බුවත්තට යන්න ඕනේ අතන පහළ පාරෙන්ද? ඈ? වට්ටම ලස්සන පාරක් හම්බුණා අපිට.
මේ වත්තේගම ඇල්කඩුව යන පාරේ තියෙන හුන්නස්ගිරිය දියඇල්ලට යන පාර. ඒකෙන් මගින් අපි නැත්තුවා මාරම ලස්සනක් තියෙන මාරම view එකක් තියෙන. මේ හුන්නස්ගිරිය දියඇල්ලෙන් කඩා නැල්න වතුර පාර. තියෙන්නේ. තාම ඉස්සරහට ගියා ගියා අපිට. මෙතන බයික් එක නැත්නම් මෙතන ලස්සන මේ පාලමත් එක්ක වම්බුවත් එක්ක වීඩියෝ ටිකක් ගන්න. ඒවාට මොකක්ද ඇවිදන් යන වීඩියෝ එකක් ඕනේ කියන්නේ? අතල්ලගෙන ඇවිදගෙන අතල්ලා ගියාද? අතල්ලා ගියාද වීඩියෝ එකේ? ඔන්න අපි හුන්නස්ගිරිය වෝටර්ෆෝල් එක ගාවට ආවා. එහෙනම් ඉතින් එන්න යන්න ඔයාලා අපිත් එක්ක වෝටර්ෆෝල් එක බලන්න. ටිකට් එක ගන්න ඕනේ. ආ එතන. හෙල්මට් එක. මම තියලා යන්න අරන් යන්නනේ. සිගම්. මේකට ටිකට් එකක් ගන්න ඕනේ. එක්කෙනෙක්ට 150යි ටිකට් එක. දෙන්නා 300. හරි කෙල්ලේ යා. Udah. Parang aja. පට්ටම ලස්සන view එකක් තියෙන. ෆොටෝස් ගහන්නේම සුපිරි කියලා වැඩක් නැහැ. මෙතන ඉන්ෆිනිටි pool එකක් තියෙනවා. මේ natural pool එක. මේ වගේ හත් හදලා තියෙනවා. තැන් වල. මාරම ලස්සනක් තියෙනවා. දවස මුණත් ඉන්න පුළුවන්. ලස්සන ඔන්චිල්ලාත් මෙහෙම බලන්න. ඔන්චිලි පැද ගලන් තියෙන්නේ. ඉතින් තල්ලුව දෙන්නද? උඩින් යන්න. Iya, tahu.
දැන් වෙලාව 1:40යි. තවත් ඉන්නේ හුන්නස්ගිරිය දියඇල්ල ළඟ. එච්චරිටියත් එපා වෙන්නේ නැහැ. මෙතනින් යන්න හිතෙන්නේ නැහැ වගේ දැන්. තව ටිකකින් නාන්න යන්න ඕනේ. මෙතන තියෙන පූල් එක. ඒ පූල් එකට යනවා නාන්න. Ini pina na lagi. Wait, pina dulu. Wait. Mana deh, mati gak pula. Mana ada pina? Mati gak? Hah. Ini pasti ini kalau tidak. ඔන්න බලන්න ලොකේෂන් එක කොහොමද කියලා. අයියා. කොපෙන්නන්න බෑ. සෙම්බුවත් එනවා නම් අනිවාර්යයෙන්ම හුන්නස්ගිරිය වෝටර්ෆෝල් එක ළඟට අනිවාර්යයෙන්ම එන්න. සුපිරිම තැනක්. ෆොටෝ ගන්න පුළුවන්, වීඩියෝ කරන්න පුළුවන්, නාන්න පුළුවන්. ඉන්ෆිනිටි ස්විමින් පූල් එකක් තියෙනවා. තැන් වල තියෙනවා ඒකට මොනවද හඩ්ඩ කියන්නේ? මේ ඈ මේවට සමහන් මේ වගේ පොඩි පොඩි හට් හදලා තියෙනවා තැන් වල. මේ ඇඳුම් මාරු කරගන්න අතන පොට්ටයක් තියෙනවා. මෙතන ඇඳුම් මේ පොඩි හට්ටයක් තියෙනවා. උඩ තියෙන දියඇල්ල. මේක ගියපුවම මෙතන තියෙන ලී හට් එක. තව උතන පොඩි හට් දෙක තුනක්ම තියෙනවා. එතන තියෙන ඔන්චිල්ලා අපි ඉස්සෙල්ලා ඔන්චිලි බැද්ද. එතන තියෙන පොඩි ඔන්චිල්ලා. මරු දවසම උනත් ඉන්න පුළුවන්. මාරම ලස්සනයි. මේ අනිවාර්යයෙන්ම සෙම්බුවත්ත පැත්ත එනවනම් මෙතෙන්ට අනිවාර්යයෙන්ම එilla යන්න. ටිකට් එකක් 150යි එක්කෙනෙක්ට. මේ ගෙවන ගානට සුපිරිම පොට්ටයක්. අනිවාර්යෙන් මෙතන එල්ලා ෆොටෝ ටිකක් ගහලා ඉවදලා යන්න පුළුවන්. හරි. අපි එහෙනම් සෙම්බුවත්තේදී සෙට් වෙමු. හරිද අපි දෙන්න යන්න හදන්නේ සෙම්බුවත්තට. යමුනේ. ඔය යන්න හිතන්නේ නැද්ද? කොහොමද? Baru kawan ada. හරිද අපි දැන් සෙම්බුවත්තට ආවා. වහින්න වගේ තියෙන. ඔන්න වීව් එක. වහිද නැද්ද? කිව්වා වගේම වහිනවා. අපිට කලින් එන්න තියෙනවා.
දැන් 4 වෙන්නත් ළඟයි මේ හතර බොහෝ වෙලාද? අදියල ගාව හිටියා වැඩි අපි. එතන හිටියා වැඩි. අවුව නැති වුණා ලස්සනට තියෙනවා. ඒකට යන්නේ. සෙම්බුවත්ත ට්‍රේන් ටිකට් එක රුපියල් 300යි එක්කෙනෙක්ට. අපි එද්දි 4 විතර වුණා. හරි දැන් අපි යන්න හදන්නේ. මේ හොඳටම වැහලා තියෙන්නේ. මේ ඒකින්ද වැඩි වෙලා ඉන්න හම්බුනේ නැහැ. මේ දැන් 4:00 වගේ වෙලාව. 5 වෙලාව. සෙම්බුවත් එනවනම් මේ වාහනවල සාමාන්‍ය වෑන් එක වගේ එනවනම් අවුලක් නැහැ. මේ කාර් එකෙන් එන්න අමාරුයි. දැන් පාර වෙනද මේ 3 වෙනි පාර. මේ කාර් එකෙන් එන්න අමාරුයි. පාර හොඳටම කැඩලා තියෙන්නේ. මේ බයික් එක වගේ නම් අවුලක් නැහැ. මේ එනවනම් මාරම ලස්සන වීව් එකක් තියෙන්නේ. මේ දැන් හවස් වෙලා හින්දා වැඩිය මේ වීඩියෝ එකට අහු වෙන්නේ නැහැ ලස්සනට. අපි යන ගමන් මොනවාරි කණ්ඩත් ඕනේ. කඩේකදී එනම් හම්බ හරිම ෂෝක් පාරක තමා මේ වැස්සේ යන්න තියෙන්නේ. එතන කාර් එකකට වගේ නම් එන්න බෑ. මේ වෑන් එකක් වගේ නා උඩන් නැහැ නේ. කාර් ආපුවා තිබ්බද? ඕනේ. සයි ගානක් එන්නේ උඩට. අපි අතෙන්ට යන්න ගන්නත්. රොටි කීරි ගහලා. අපි දැන් ඉන්නේ ගෙදර යන ගමන් අපි දැන් රොටි කණ්ඩායම බඩගමු කැලේට.
හොඳයි. රසයි ඉතින් රොටි. මම තට්ටෙක් වගේ තිබුණා. නෑ. ආසාව දැන් ඉෂ්ට වුණාද? රොටි කන්න සිට. ටිකක් කාලා ප්ලේට් එකක් දුන්නා. ජීවිතේ විඳිනවද? කරනවා මොනවද? ඩොල්ෆින් යන්නේ? උරුම.